ආදරය හරි සුන්දර වචනයක් නේද? ඔව් ඒ වචනේ සුන්දරයි. හැබැයි ඒ ආදරේ අපි ළඟ තියෙනකල් විතරයි. ඊට පස්සේ සුන්දර වචනේ අමිහිරිම වචනේ වෙනවා. සතුට හිනාව කියන වචන ඇහෙද්දී උඹ පිස්සියක් වගේ හිනහ වෙනවා. හේතුව උඹ දැන් ආදරේ කඳුළු වලට ඒ ඇයි කියලා ඇහුවොත් උඹ ආදරෙන් පෙරදුන කෙනෙක්. හැම වෙලාවෙම මතක් වෙන්නේ යාව. දකින තැන පේන්නේ යාව. උඹට මැවිලා පේන්නේ යාව. ගෙදරින් එළියටවත් බහින්න හිතෙන්නේ නැහැ. එයා එක්ක ගිය තැන් මතක් වෙනවා. උඹට පේන්නේ එක දෙයයි. ඒ උඹට මේ ලෝකේ කවුරුවත් නැහැ කියලා. උඹට ඕනේ ලෝකෙන්ම හැංගිලා ඉන්න විතරයි. ඒ නිසා මමට ආදරය කරන හැම එකවම අතෑරලා එයා නිසා විහිම්ම තනි වෙනවා. ඉතින් උඹ අඬනවා. කෑ ගහලා අඬනවා. අඬනවා විතරක්ද බං? FB එකේ පුරාවට උඹේ දුක කියනවා. මොකද උඹ හිතනවා ඌ ඒවා දකී කියලා. ඒවා දැකලා උඹේ ආදරේ තේරුම් ගනී කියලා. උඹට පිස්සුද බං? උඹ යද්දි උගේ කකුල් දෙක ළඟ වැඳ වැටිලා උඹ අඬද්දි උඹේ කඳුළු 7-5කට ගණන් ගත්තේ නැති එක උඹේ ෆෝස්ට් එක දැකලා එයි කියලා. නැහැ බං. ඒවා දැකලා උට හිනා. මොකද ඌ සාර්ථකයි. උඹට ඌ නැතු ඉන්න බෑ කියලා ඌ දන්නවා. ඊට පස්සේ ඌ ආයෙමයි. හැබැයි මතක තියාගනි. ඒ කවදාවත් උඹට තියෙන ආදරයකට නෙවෙයි. ආදරේ තියෙනවා නම් උඹව දාලා යයිද? නවත්තපන් කෙල්ලේ. දැන් ඇති. උඹේ වටින ආදරේ ඌ ඉස්සරහා හැල්ලු කරන්න එපා. ඌ නැතුව ඉන්න අමාරුයි තමා. මොකද උඹ ආදරය කළේ බොරුවට නෙවෙයි. ඒත් ඇයි උඹේ ආදරේකට වටිනාකමක් නොදන්න කෙනෙක් ඉස්සරහම වැළපෙන්නේ? ඇයි ඔහොම අඬන්නේ? අඬන්න නෙවෙයි බං. හරිනම් ඔබ සතුටු වෙන්නයි ඕනේ. එකපාරක් හැරිලා බලපන් උඹේ අතීතෙ දිහා. දුකම විතරක් දෙකේ තියෙන්නේ. එහෙනම් අපි වෙනස් වෙමු. මේ දැන් ඉඳන් වෙනස් වෙමු. අපි hina වෙමු. අපි අඬ hina වෙමු. උඹට පුළුවන් ඔය අඬන හේතුව අස්සෙන් hina වෙන්න පුංචි හරි හේතුවක් හොයාගන්න. අන්න ඒ හේතුව හොයාගනි. ඌ ගියා බං. දැන් ඒකට අඬලා වැඩක් නැහැ. හැබැයි දවසක අනිවාර්යෙන්ම උට උඹේ අගේ තේරෙයි. ඉවසපන්. අන්නේ දවස එනකල් ඉවසපන්. එදාට උඹ ඌට වඩා ඉස්සරහින් ඉන්න ඕනේ. ඌට පෙන්වන්න ඕනේ උඹ කවුද කියලා. උඹ පසුතැවෙයි. උඹ අඬපු කාලේ ගැන හිතලා. හරියටම උඹේ ආදරයට වටිනාකමක් ලැබෙන්න යන එදාට. හැබැයි වැරද්දක් කරගන්න එපා. කවදාවත් උඹේ ජීවිතේට දාලා ගිය කෙනෙක් ආපහු ලං කරන්න එපා. මොකද ගියපු එකෙක් දෙවනි පාර යන්න දෙපාරක් හිතන්නේ නැහැ. හීන දැකපන්. මතක තියාගනි. මේ උඹේ ජීවිතේ ඔයා වගේ තව කෙනෙක්ට පේන්න මේක ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, දැනුණ දේ කියාගෙන යන්න.